වහන්සේට ආදරය කෙරුවා මදි. අපි කඩේ යනවා වගේ ඇවිල්ලා මේ සප්‍රසාද වහන්සේ ලැබුවා. මේ පල්ලියේ වහන්සේ තට්ට තනියෙම ඉන්නවා. විනාඩි 5කට වහන්සේත් එක්ක කතා බහ කරලා යන්න බැරුව ගියා. අනේ අපිට සමා වෙන්න කියලා අද ඉඳන් අපි අලුත් ජීවිතයක් පටන් ගමු. සත්ප්‍රසාද වහන්සේව ලැබුවට මදි. සත්ප්‍රසාදීය ජීවිතයක් ගෙවුවේ නැත්තම් සත්ප්‍රසාදීය ජීවිතයක් ගෙවන්නේ කොහොමද? ඔය පූපය ජේසුගේ ලේ මාංශය උනේ කොහොමද? වචන 4ක් නිසායි. ඒ වචන 4 නිසා තමයි ඔය රොටි කෑල්ල ජේසුගේ මාංශය උනේ. මොකක්ද මේ වචන 4? උන්වහන්සේ පූපය රැගෙන ආශිර්වාද කොට කඩා දුන්සේක. අද මාස්ටර් පාරක් දිව්‍ය සත්ප්‍රසාදිනී පැතියෙන් සමරමි ස්වර්ග රන්නිධානිනී ජීවත් කරමි මගේ ජීවිතෙන් ජේසු ක්‍රිස්තුස් සමිඳු දිව්‍ය සත්ප්‍රසාදිනී